මේ වෙලාවේ රටේ ආපදා තත්ත්වයක් පත්වලා තින්දා මේ ප්‍රශ්නය අහනවට වැඩිය බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට 18 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. දැනට තියෙන තත්ත්වය. ඒ නිසා මම ප්‍රශ්නෙට වැඩිය පැය කාලෙදී මිලිමීටර් 200 300ට වැඩින වර්ෂාපතනයක් දැන් ලැබෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මීට වැඩිය පාර්ලිමේන්තුවේ අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මම සභානායකතුමාගෙන් ඉල්ලීම් කරනවා ලුණුගල පස්සර මැටිගහතැන්න ඇකිරිය බදුල්ල දිස්ත්‍රික්කේ කොහෙටවත් මේ වෙනකොට පාරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. විශේෂයෙන්ම ඩෝසර් ටිකක් හරි යොදවලා පෞද්ගලික වාහන හරි යොදවලා මේක මම මේ ප්‍රශ්නෙට අදාළ කරලා මම ප්‍රශ්නේ වෙලාව ගන්නෑ. මම මේ වෙලාව ගත්තේ රටේ තියෙන අද තියෙන තත්ත්වය එච්චරම දරුණුයි. දැනට ලුණුගල ඇකිරිය මැටිගහතැන්න බත්තෑව මඩොල්සිම කැන්දගොල්ල කියන 18 දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. නිසා මේ වෙනුවෙන් අපි මොනහරි වැඩපිළිවෙලක් හැකියක්මනින් ගන්න පුළුවන් වෙනවා. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කාමරාංක 2 ඉන්නවා කියලා තියෙනවා. ඒ නිසා අපි එතෙන්ටත් යන්න ඕන. මම කියන්නේ ඒ වෙනුවෙන් මේ වෙලාවේ අපි මැදිහත් වෙන්න වෙනවා. මේ අනම්මනම් අහගෙන ඉන්න නෙවෙයි. මේ රටේ තත්ත්වය එච්චර හොඳ නැති තත්ත්වයකට දැන් කාලගුණ තත්ත්වයත් එක්ක පත් වෙලා තියෙනවා කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට සහයෝගය දෙන්න, ජනතාවට සහයෝගය දෙන්න, ආණ්ඩුව වැඩ කරන්න වෙයි කියන එක මම මේ වෙලාවේ කියනවා.